හෙලෝ කොහොමද ඉතින් කට්ටියටම ඔන්න මගේ YouTube channel එකේ අලුත්ම වීඩියෝ එකක් අරගෙන ආවා. මේක vlog එකක්. මේක parts දෙකකට එන්නේ. මේ vlog එකේ අපි බදුල්ල බණ්ඩාරලාවට මේ ලස්සන තැන් ටිකක් බලන්න යනවා. ඒ ඔක්කොම ඔයාලට මාත් එක්කම බැලිය හැකියි. එහෙනම් මේ වීඩියෝ එක ඉවරන ගම්ම සෙට් වෙලා ඉන්න. මේක part 1, part 2 එක මේකෙන් පස්සේ එනවා. එහෙනම් වීඩියෝ එකේ සෙට් වෙමු. අපේ මේ ට්‍රිප් එක යන්නේ අපේ අපච්චිගේ A level class එකේ හිටපු යාළුවෝ ටික තමයි. ඉතින් කට්ටිය යනකොට දන්නවනේ බස් එකේ ඉතින් සින්දු දාලා ෆන් මෝඩ් එකේ වගේ යන්නේ. ඉතින් මෙතන ඉඳලා ඉතින් එහෙම තමයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් රත්නපුර පැත්තට යන ගමන් ඉන්නේ. අපි මේ යන්නේ බලංගොඩ පැත්තෙන් තමයි බණ්ඩාරවල යන්නේ. අපි ඉස්සරහට ලස්සන තැන් ටිකක් බලමු මොකද එන්නේ කියලා. මෙතනත් ලේක් ඉන්නවා. නටනවා. ඔය චිල්ලේ ඉන්න කද්දියක්දි. උඩට දන්නේ.
ඊට පස්සේ අපි රත්නපුර සමන්දේවාලෙන් පංගක් දාලා අපි දැන් පිටත් වෙනවා දැන් බලංගොඩ පැත්තට. බලංගොඩ විහිළුව එතකොට තමයි අපි දැන් බණ්ඩාරවල යන්නේ. ඉස්සරහට අපි ලස්සන මිනිස්සු ගන්නවා නාන්තිම ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ආයි කියන්න බැරි වුණා මේ පාර මාරම ලස්සනයි. මේකේ කැමරාවෙන් ගන්න තරම් මගේ කැමරාව කොච්චර කොල්ටුනොත් හැදන්නේ මේක හෙලවෙනවා. මට වීඩියෝ කරන්න එක ලොකුවට කරන්න බැරි වුණා. මොකද මං අරන් ගිය කැමරාව පිටගත් එක මාර ලස්සනයි. ඊට පස්සේ අපි මේ ඇවිල්ලා ඉන්නේ බෙලුවුල් ඔය කියලා කියන්නේ ඉතින් මා ලස්සනයි සබරගම කලාවේ තියෙන ලස්සන ඔයක් තමයි ඉතින් බෙලුවුල් ඔය කියන්නේ. අපි එතන මේ ආනතනට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් මේ ඉන්නේ පහන්තරවල කිලෝමීටර් 2 3ක් විතර කලින් බලංගොඩ පාරේ. බලංගොඩ පාරේ නේ බලංගොඩ ටවුන් එක පහුවලා තමයි ඉන්නේ. මෙතෙන්ද මේ පාර හැමත් පේනවා නානගමට. මේ හැපැත්තේ ලොකු වලක් තියෙනවා කලින් දැක්කගෙන වගේ බිලි ගන්නවා කියලා තියෙනවා. එහෙම තමයි කියන්නේ. අපි දැන් මේ බලංගොඩ ඉඳලා පහන්තුඩාව පැත්තට ඇවිල්ලා ඉන්නේ. මේ දැන් අපි මේ බණ්ඩාරවැල පැත්තට යන ගමන් අපිට තව කිලෝමීටර් 40ක් විතර තියෙනවා බණ්ඩාරවැලට යන්න. අපි දැන් මේ බෙලිහුල් ඔයෙන් අපි නාලා ඉන්නේ. ඒකේ ෆොටේජස් ටිකක් ඔයාලා කලින් දකින්න ඇති. ඊට පස්සේ අපි දැන් ඉස්සරහට යන ෆොටේජස් ටිකක් මම ඉස්සරහට පෙන්නන්නම්. මේ පාර මාර ලස්සනයි. මේ ඉස්සරහ කන්දක් තියෙනවා. මේ ඒ කන්දත් මාර ලස්සනයි. මොකද්ද කියලා දන්නේ නැහැ. අපි පොඩ්ඩක් බලමු මොකද්ද කියලා දැනගත්තොත් මේ කියන්න. එච්චරයි ඉතින් දැනට එච්චරයි. ඊළඟ මේ තව ටිකක් ඉස්සරහෙන් බලමු මොකද වෙන්නේ කියලා. අපි ඊට පස්සේ
ලස්සනයි නේ ඒක. ඒ කියන්නේ සමහරකට හෙට හද්දල මල් තියෙන්න පුළුවන්. ඔව් එහෙම වෙන්න පුළුවන්. මටත් හිතුණා එදා එද්දි ඉච්චර මෙච්චර මල් ගොඩක් තිබ්බේ නෑ නේද? ඒ සෙනග අද නිවාඩු ඊයේත් නිවාඩු අදත් නිවාඩු. මන්නම් කියන්නේ නිවාඩු දවස්වල එන්න පුළුවන් එන්න හොඳ පැත්තක් නෙමෙයි මේ ඇල්ල බණ්ඩාරවල බදුල්ල නුවරඑළිය කියන පැත්ත. ඔයාලා එනවා නම් නිවාඩු නැති දවසක් බලලා සාමාන්‍ය වීක්ලි ඩේස් වගේ බලනවා නම් හොඳයි. මෙහෙම එන එක නම් ඇත්තටම එපා වෙනවා. අපි දැන් උඩට එන්නත් වාහන සෑහෙන පොලිමක් තිබ්බා. එහෙම වුණාම ඉතින් එපා වෙනවා. එනවාට මේ බංගලා මාර ලස්සනයි. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඇතුළට කොට ගන්න දෙනවද කියලා දන්නේ නැහැ. මාත් මේ ආවේ පළවෙනි වතාව මල් වලින් සෑහෙන තියෙනවා හැබැයි. Beautiful. අම්මා මේ තැන මතකද? මට දැන් මීටර මේක මේ බංගලාව දකිද්දි මොනවත් මතක් වෙන්නේ නැහැ. මේ සරිගම ඒක කරලා තියෙන්නේ එඩිසන් බංගලාව. මට අර අතන එන්ට්‍රි එක දකිද්දි තමයි මතක් වුණේ සරිගම ෆිල්ම් එක කරලා තියෙන මෙතන කියලා. ඇයි මේ මෙතන පොඩි ස්වින් එකක් කරන් තිබ්බා. මෙතන ටෑන් එකක් ටිකක් කරන් තිබ්බා ඒක. ඔව්. අර උඩින් බලන ඒවා තියෙනවා. ඇතුළත් මං හිතන්නේ ඒකෙන්ම තමයි අරන් ඇත්තේ. ළමයි හත් දෙනා. මේ ඔව් මේ ගහේ නේද ගහ. ඔව් අන්න හරි. ෆොටෝ ටිකක් ගන්න. මේ ආකරපතන් ප්ලාන්ටේෂන් එකේ එන්නේ මාර ලස්සන ඒවා තියෙනවා. මේ අනේ අබුතේ ප්ලාන්ටේෂන් මරත් මාර්ගයේ ලොකු ගම යාලා මොකද ඉන්නෝලේ දෙනකොට මේ නම මේ දේ මේ ඔක්කොම එළියට වම ඇරෙනවා. අර ප්‍රොජෙක්ට් කියලා ගහතින උන් අපේ බෞද්ධ දර්ශනේ. හරි අපි දැන් මේ ආවා මේ හොලිඩේ රිසෝට් එකට. මේක බණ්ඩාරවල තියෙන්නේ සෑහෙන දුරක් එන්න ඕනේ පොඩි පාරක. දැන් බඩු බාන ගමන් තියෙන්නේ. අපි පොඩ්ඩ අර හරියට ගිහිල්ලා බලමු මේකේ view එක කොහොමද කියලා. මෙතන ලස්සන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා පොඩි කෑල්ලක්. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. බලමු මොනවද මෙතන තියෙන්නේ කියලා. සෑහෙන ලොකු ඉඩක් තියෙනවා. ලස්සන මල් ටිකක් තියෙනවා. ඒක ඉතින් හෙට උදේට තමයි බලන්න එන්නේ වෙලාව තිබ්බොත්. අපි බලමු. මෙතන මොකක් හරි තියන්න යනවා මම හිතන්නේ. ඉස්සරහට කෑම තියන්න යන්නේ මෙතන. ඒක කුඩ තියෙන හරියෙන්. මේ තමයි මම හිතන්නේ කොටේජස් තියෙන තැන්. අතන තව කොටේජ් එකක් තියෙනවා පේනවා. මෙතන ලස්සන ගාඩන් එකක් තියෙනවා. ලොකු ගාඩන් ඒරියා එකක් තියෙනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි අපි බලමු රූම් ටුවර් එකක් කරගෙන. මේ බලමු ඇතුළට ගිහිල්ලා කොහොමද මේකේ තියෙන කොටේජස් කියලා.
යනකොටම තියෙනවා ලිවිං ඒරියා එක. ඒක හොඳයි. ඉඳි දෙනවා මේක දෙන්නේ කවුල් හේරාගේ සාමාන්‍යයෙන් 6 දෙනෙක්ට 7 දෙනෙක්ට වගේ නිදාගන්න පුළුවන් තරම් ඉඩ තියෙනවා මේ කොටස් එකේ. ලිවිං එක ෆෑන් එකේ. මෙතන තියෙනවා අපේ බෑගේජ් තියාගන්න තැන්. පැන්ට්‍රි ඒරියා එක තියෙනවා. ලයිට් එක කොහෙද තියෙන්නේ? දාන්න ලයිට් එක. තියෙන්නේ. මෙතන තියෙනවා ටී හදාගන්න තේකොළ තියෙනවා. කිරි තියෙනවා වතුර තියෙනවා හීටර් එකක් තියෙනවා. හීටර් තියෙන ඔක්කොම තියෙන හදාගන්න. ආවේ ඔව් රයිස් ප්ලේට් 6යි රයිස් ප්ලේට් 6යි ටී කප් 6යි ටී සෝස් 6යි වෝටර් ජග් 1යි ටම්බලර් ග්ලාස් 4යි කියවට එතන 6ක් තියෙනවා ගවහන්න. ඊට පස්සේ මේ බෑග් කොතනද ඉතින්? ඊට පස්සේ තියෙනවා මෙතන පොඩි බාත් රූම් එකක්. මම හිතන්නේ මේකේ හොට් රෝට එන්නේ දන්නේ නැහැ හරියට අපි තාම බලමු. ඔය දැන් මරන් යන්න ඕනේ නේද? කෙනෙක් තමයි. ඔව් චුට්ටක් දන්නවද මේ මොකද්ද කියන්නේ? පල්ලෙට මේක යනවා. කියන්නේ ජීවන කරන්නේ. පල්ලෙට යනකොට තමයි රූම්ස් තියෙන්නේ ඔක්කොම ටික. රූම් නම්බර් 1. මේ බ්ලොග් එක. මේ තියෙන්නේ රූම් නම්බර් 2 දෙවෙනි එක. මේකේ තියෙනවා දැන් 4ක් කබඩ් එකක් අපිට ඕනේ කරන බඩු දාගන්න. නයිස්. ඒ ෂවර් එක තියෙනවා. උණු අපෙන්නවා. මේක කෙනෙක් ගිහලා දැන් තමයි මේ ට්‍රිප් එකේ අන්තිම කියන්නේ පළවෙනි දවසේ අන්තිම හරිය දැන් අපි ඉන්නේ මේ අප්පච්චිලගේ යාළුවන්ගේ get together එකක් තියෙන තිබ්බහරෑ මේ පාටි එකක් කට්ටිය ඉතින් කනවා බොනවා නැටුවා සින්දු කිව්වා ඒ විදිහට තමයි එදාර ගියේ. මේක ඊට පස්සේ ඉවරනකොට රෑ 12 විතර ගියුණා. ඒක මට ඉඳගන්නකොට 12 විතර වුණා. මේ වීඩියෝ එක අපි දැනට මෙතනින් නවත්වනවා. මේ වීඩියෝ එකේ part 2 එක ඊළඟ වීඩියෝ විදිහට එනවා. මේ වීඩියෝ එකේ ලස්සන දැන් අපි බලන්න යනවා බණ්ඩාර බදුල්ල ඒ පැත්ත ආවට තියෙන අපි ඒ වීඩියෝ එකෙන් හම්බුමු. එතකන් මේ ටික බලලා මේ යන්න එහෙනම් බායි හැමෝටම subscribe කරලා නැත්නම් subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, හැමෝටම බලන්න share කරලා මට මේ වීඩියෝ එක ටිකක් උඩට ගන්න support එකක් දෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. Happening.